ලෝකයේ දිගින් වැඩිම බෙල්ල හිමි සත්වයා. ඔව්, ජිරාෆ්. කතා කරමු ඒ අපූරු සතා ගැන. අප්‍රිකාවේ සැවානා තෘණභූමිවල ජීවත් වෙන උසින් අඩි 18ක්, ඒ කියන්නේ මීටර් 5මාරක් පමණ වන ලෝකයේ දිගම බෙල්ල හිමි ඉතා තියුණු පෙනීමක් ඇති සත්වයා ජිරාෆ්. ජිරාෆ්ගේ හදවත මිනිස් හදවත මෙන් 5 ගුණයක් විශාලයි. සෙන්ටිමීටර් 45ක්, ඒ කියන්නේ අඩි 1මාරක් පමණ දිග රළු දිවක් ජිරාෆ්ට තියෙනවා. ගවයෙක් වගේ වමාරලා කන ජිරාෆ්ට කාමර 4කින් යුත් ආමාශයකුත් තියෙනවා. සත්ත්ව ලෝකයේ ධර්ම පහරක් ලෙස ජිරාෆ්ගේ තම පසුපාදයෙන් දෙන පහර හඳුන්වන්න පුළුවන්. තම ජීවිතයේ වැඩිම කාලයක් සිටගෙන සිටින සත්වයා මෙන්ම අඩුම කාලයක් නිදන සත්වයාද ජිරාෆ් කියන්න පුළුවන්. ලෝකයේ උසම සතා වශයෙන් ඈත අතීතයේ සිටම මිනිසාගේ කෘතුහලය ඇවිස්සූ ජිරාෆ් මනාව කැටයම් කරන ලද සියුම් කලාකරුවෙකුගේ නිර්මාණයක් වැනි අලංකාර සමකින් යුක්ත සතෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ජිරාෆ්ගේ නම හැදිලා තියෙන විදිහ බැලුවොත් අරාබි වචනයේ සිංහල තේරුම දිග බෙල්ල යන්නයි. එම වචනයම ජිරාෆ් වශයෙන් වෙනස් කර ජිරාෆ්ගේ නම හදලා තියෙනවා. ඈත අතීතයේ සිටම ජිරාෆ් දෙස මීසර වාසීන් බැලුවේ අපූරු සතෙක් විදිහට, මවිතිය දැන වූ සතෙක් විදිහට. එම නිසා ජිරාෆ් පිළිබඳව නොයෙක් කතාන්දර හැදී තිබෙනවා. ඔවුන් විශ්වාස කරන පරිදි ජිරාෆ් ඉපදී ඇත්තේ ව්‍යාඝ්‍රයා සහ ඔටුවා තම මව සහ පියා වශයෙනි. ඉතා ඈත අතීතයේ සිට අරාබි ජාතිකයන් චීනයට මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් ජිරාෆ් ත්‍යාග කළ බවට පැහැදිලි සාක්ෂි තිබේ. රෝම ජාතිකයන්ද මෙම අපූරු සතාට නමක් තැබුවා. එම නම අනුව අපට මතකයට එන්නේ අරාබි ජාතිකයන්ගේ මතයමයි. ඔවුන් කැමලෝ පාඩලි නම ජිරාෆ්ට තැබුවා. රෝම බසින් කැමලෝ යනු ඔටුවාට කියන නමක්. පාඩලෝ කියන්නේ ව්‍යාඝ්‍රයාටයි. අදටත් ජිරාෆ්ගේ එක් වර්ගයක විද්‍යාත්මක නාමය ලෙස කැමලෝ පාඩලි භාවිතා කරනවා. නම ව්‍යවහාර කරනවා. ඒ අනුව ජිරාෆ්ගේ විද්‍යාත්මක නාමය ජිරාෆා කැමලෝ පාඩිලිස් වේ. අයිසැක් චිනසෙක් නමැති සංචාරකයා අවුට් ඔෆ් ඇෆ්‍රිකා නමැති කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කොට තිබෙනවා. ජිරාෆයන් සිය ගණනක් සිටින රංචුවක් තැනිතලා පෙමක ගමන් ගන්නා ලාලිත්‍ය අපූරු දර්ශනයකි. සිහින් එහෙත් දිගු නටුවකින් සමන්විත මල් ගොමුවක් රිද්මයට අනුව සුළඟේ නැලවෙමින් පාවෙන විලාශයක් ඔවුන් ගමන් ගන්නා අයුරින් මා සිතේ ඇඳී ගියේය. මෙම වදන් ජිරාෆ්ගේ අලංකාර ස්වභාවය වර්ණනා කරනවා. වර්තමානයේ මෙන්ම ප්‍රාග්කාලීන යුගයේ සිට මෙම අපූරු සත්වයා පිළිබඳව මිනිසුන්ගේ අවධානය යොමු වූයේ උගේ ඉතා අලංකාර සම නිසා සහ අසාමාන්‍ය උස නිසා බවට කිසිදු සැකයක් නැත. කලින් කිව්ව විදිහටම වැඩුණු ජිරාෆයෙක් සාමාන්‍යයෙන් අඩි 16 සිට 18 දක්වා උස් වෙනවා. ඒ වගේ ජිරාෆයෙකුගේ බර ටොන් 1ක් විතර වෙනවා. දැන් කියන්නේ ජිරාෆ් ගෑනු සතාගේ උස සහ බර. ගැහැණු සත්වයා පිරිමි සතාට වැඩිය තරමක් උසින් අඩුයි. ඒ වගේම බරිනුත් රාත්තල් 300ක් විතර අඩුයි. ජිරාෆ් මෙතරම් උස දිගු බෙල්ල නිසයි. ශරීරයේ උසින් හරි අඩක්ම වාගේ බෙල්ල දිගයි. ජිරාපිඩේ ගෝත්‍රයට අයත් වන ජිරාෆයා තනිව ගැවසෙනවා දකින්නට නොලැබෙන තරම්. ඔවුන් ප්‍රිය කරන්නේ සාමූහිකව රංචු වශයෙන් සිටීමටයි. එය ජිරාෆයන්ගේ ආරක්ෂාවට ඍජු වශයෙන්ම බලපානවා. දිග ඉදිරිපා යුගලත් කෙටි පසුපා යුගලත් දිගු බෙල්ල සහ සාමාන්‍යයෙන් බැලූ බැල්මට අංයුවලක් වැනි හිසෙහි නෙරීම් දෙක සහ විශාල කන් දෙක. ජිරාෆ්ට තියුණු පෙනීමක් මෙන්ම තියුණු ඇහුම්කන් දීමක්ද ඇත.
විශේෂ ඇහුම්කන් දීමකදී කන් දෙක පුරීලාකාරව යොමු කළ හැකි නිසා ඉතා කුඩා ශබ්දයක් පවා ජිරාෆ්ට ඇසෙනවා. අප්‍රිකානු ශුෂ්ක දේශගුණයට මනාව අනුවර්තනය වී සිටින ජිරාෆ් ඇතැම් වාර්තා අනුව ඉතාම දැඩි නියඟ කාලයේදී මාස 4-5ක් පමණ දිය බිඳුවක් හෝ නොලැබී ජීවිතය රැක ගැනීමට සමත් වී සිටිනවා. ජෛව පරිණාමයක් අනුව මෙම උරුමය ඔවුන් සතු වී තිබෙනවා. ජිරාෆ්ට හිමි දිගු බෙල්ල නිසා ඔහුට ඕනෑම ගසක උඩ ඇති දළු ආහාරයට ගැනීමට හැකිය. ස්වභාදහමෙන් මේ අපූරු සත්වයාට ලැබී ඇති දායාද බොහෝමයක් තිබෙනවා. ඒවායින් කිහිපයක් පිළිබඳවම කතා බහ කළා. ඔබ දන්නවද සිංහයෙකුවත් තනියෙන් ජිරාෆයෙකුට කිට්ටු කරන්නේ කලාතුරකින්. හේතුව උගේ පාපහර වැදුනොත් සිංහයා වුවද මාරාන්තික තත්ත්වයකට වැටෙනවා. අනෙක ජිරාෆ්ගේ දුඹුරු පැහැති පංච වර්ණය නිසා රූස් එක සෙවනේ සිටින විට සතුරන්ට ජිරාෆ්ව හඳුනා ගැනීමට නොහැකිවීම වඩාත් ආත්මාරක්ෂාවට බලපානවා. ජිරාෆ් දේනුවකගේ ගැබ් කාලය මාස 14ක් පමණ වෙනවා. වාරකට බිහි කරන්නේ එක් පැටියෙක් පමණයි. සාමාන්‍යයෙන් අඩි 6ක් සහ රාත්තල් 100ත් 150ත් අතර බරකින් යුත් පැටවෙකු බිහි කරයි. මවගේ ගර්භාෂයේ සිට පොළවට අඩි 6ක පමණ උසින් සිට ජිරාෆ්ගේ පැටියා පොළවට වැටුණද උට කිසිදු හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ජිරාෆ්ට කෑ ගහන්න බෑ, හඬ නගන්න බැහැ. ඔක්කොම ජිරාෆ්ලා ගොළුයි. ලෙසින් මතයක් තිබෙනවා. සමහර විට ඔබත් එයට එකඟ ඇති. නමුත් මෙම මතය සෑදී තිබෙන්නේ ඌ ඊටාම කලාතුරකින් හඬ නගන නිසායි. හොඳින් අසන්න. මේ ජිරාෆ්ගේ හඬ. ඒක නිකන් ගෙරවිල්ලක් වගේ නේද? සමහර විට ඔබටත් සතුවත් එකදී එහෙම ඔය සද්ද ඇහිලා ඇති. ඔබට තේරුමක් නැතුව ඇති ජිරාෆ් ඒ විදිහට කෑ ගැහුවයි කියලා. සාමාන්‍යයෙන් ජිරාෆ්ලා ඔවුන් අතර සාමකාමී බව රැක ගන්නවා. නමුත් ඉඳහිට ඔවුන් අතරද පොරබැදීම් සිදු වෙනවා. එලෙස පොරබැදීමකදී ඔවුන් හිසෙන් පහර දී ගැනීම සාමාන්‍ය සිරිතක්. ටික වේලාවක් එසේ පොරබැදීමෙන් පසු එක් ජිරාෆයෙක් ඉවත් වී යාමෙන් දබරය අවසන් වෙනවා. ඔවුන්ගේ පොරබැදීම බෙල්ලෙන් හැප්පීමක් ලෙසයි වඩාත් ප්‍රකට. අපට ජිරාෆ්ගේ පරිණාමික වෘක්ෂය අධ්‍යයනයේදී ජිරාෆ්ගේ මුල් අවධිය කෙටි ගෙලක් සහිතව තිබී ඇති බව පෙනේ. එය කෙමෙන් කෙමෙන් ආහාර තරඟය නිසාම දිගු වී ඇති බවට සාක්ෂිද ඇත. ඔවුන් වැඩියෙන්ම ප්‍රිය කරන්නේ ගස්වල දළු ආහාරයට ගැනීමටයි. ඉතින් උස ගස්වල දළු ආහාරයට ගැනීමට නම් තමා උස් විය යුතුයි. ස්වභාවයෙන් මෙයට පිළියමක් ලෙස ජිරාෆ්ගේ බෙල්ල දිගු කර ඇත. මිනිසාට මෙන්ම ජිරාෆ්ටද ගැලෙහි තිබෙන්නේ කොණු වැට 7ක් පමණි. ජිරාෆ්ගේ පසුපස කෙටි පාද නිසා දිවීම සඳහා ඉක්මන් ආරම්භයක් ගත හැකිය. සාමාන්‍යයෙන් පැයට සැතපුම් 40ක පමණ වේගයකින් ජිරාෆයෙකුට දිවිය හැකිය. ජිරාෆ්ගේ කැම වට්ටෝරුවට ගස් 100ක් පමණ අයත් වේ. සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි දිනකට ආහාර වශයෙන් කොළ සහ දළු වර්ග කිලෝග්‍රෑම් 130ක් පමණ ජිරාෆ් ආහාරයට ගනී. ගෝත්‍රිකයන් මෙන්ම දඩයම්කරුවන් ජිරාෆ්ගේ මස් සහ සම සඳහා ඔවුන් දඩයම් කරනවා. සිංහයාටත් වඩා මෙම අපූරු විසිතුරු ස්වභාදාමේ දායාදයට තර්ජනයක් වී සිටින්නේ මිනිසාය. මොවුන් වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ පා සිටින නිසා ලෝක වනසත්ව අරමුදල විසින් ආරක්ෂා කළ යුතු සතෙක් විදිහට හඳුන්වා දී තියෙනවා. ඒ වගේම ඔවුන් ආරක්ෂා කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කරනවා. ලංකාවේ නම් ඔබට මට සත්වෝද්‍යානයේදී පමණක් හමුවන මෙම අසිරිමත් ජිරාෆ් මිහිතලයේ පරිසරයට ලබා දී ඇති අමිල දායාදයකි. අහිංසක ශාකභක්ෂක ශීරපායි ගණයේ සතකු වන ජිරාෆ් අප්‍රිකානු වනාන්තරවල අගනා විසිතුරු භාණ්ඩයක් වශයෙන් හැඳින්විය හැකිය. වීඩියෝ එක නම් ඉවරයි. තව තවත් වීඩියෝස් බලන්න මගේ channel එක like කරලා subscribe කරලා bell icon එකත් click කරන්න.
වීඩියෝ එක ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.